කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා යටරොප් සෙන්ටර් channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම ආපු වෙබ්සයිට් එක රිවිව් එකක්. ඉතින් මේක 55btc.com කියන වෙබ්සයිට් එක. ඉතින් මතක තියාගන්න මේක අපිට තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ප්‍රොෆිට් එකක් අරන් විත්ඩ්‍රෝ ගන්න. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් කිව්වට මේක ගේම්ස් ප්ලේ කරලා තමයි අපිට earn කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. ඉතින් මම මේ කරන්නේ රිවිව් එකක් විතරයි. ඉතින් ඔයාලට පුළුවන් A to Z වීඩියෝ එක වොච් කරලා මේකේ වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරලා වැඩ කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ වෙබ්සයිට් එන්නේ අපේ මුදල් අරන් යන්න මිසක් අපිට සල්ලි දෙන්න නෙමෙයි. ඒතර අපි බුද්ධිමත් වෙන්න ඕනි, ඉවසිලිමත් වෙන්න ඕනි මේ වගේ වෙබ්සයිට් වලින් ගාණක් ගලවගෙන පැත්තකට වෙන්න. හරි. ඉතින් මේ විදිහට තමයි මම අද වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යන්න ඉන්නේ. ඉතින් A to Z මම කියලා දෙනවා කොහොමද වෙබ්සයිට් එකේ වැඩ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. මුලින්ම ඔයාලට පුළුවන් account එකක් නිවැරදිව ක්‍රියේට් කරගන්න. ලින්කින් ආවට පස්සේ මුලින්ම එන්නේ ඔයාලට රෙජිස්ටර් වෙන ෆෝම් එක. මුලින්ම දෙන්න යූසර් නේම් එක. ඊට පස්සේ දෙන්න ඔයාලගේ වැඩ කරන මොබයිල් නම්බර් එකක් බිඳුවක් නැතුව හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. නැවතත් ඒ පාස්වර්ඩ් එකම ලබා දීලා ඔයාලට පුළුවන් sign up බටන් එක ක්ලික් කරගන්න. ඉතින් වෙබ්සයිට් එකට ආවට පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඇක්ටිවිටි කියලා. මෙන්න මේ ඔප්ෂන් එකට යන්න. ඉතින් මෙතනට ආවට පස්සේ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි එකේ තියෙනවා VIP ඒ කියන්නේ අපි අප්ඩේට් වෙන්න VIP level up වෙන්න ලැබෙන බෝනස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි VIP 2 පැකේජ් එකට ගියොත් නැත්නම් VIP 2 level එකේ නම් අපි ඉන්නේ අපිට ඩිපොසිට් කරනවා. ඒ කියන්නේ අපි ලිමිටේෂන් එකක් විදිහට අපිට ඩොලර් 2ක ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම බෝනස් එක විදිහට ඩොලර් 1ක් ලැබෙනවා. ඔය විදිහට ලෙවල් අප් වෙන්න අපිට ලැබෙන බෝනස් බලා ගන්න පුළුවන්. ඩොලර්ස් 2ට 1යි 105යි 810යි ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙන්න මෙතන ඩේලි ඩිපොසිට් බෝනස් එකකුත් ලැබෙනවා. ඩේලි ෆස්ට් ඩිපොසිට් බෝනස් එකකුත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ඒකේ විස්තරත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේව එකින් එක පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් එකින් එක මෙන්න මේ විදිහට ක්ලික් කර කර බලන්න කොහොමද ඔයාලට මේ platform එකේ අලුතෙන් හඳුන්වා දීලා තියෙන ඉන්කම් ලබාගන්නේ කොහොමද ඒ වගේම ඔයාලට බෝනස් ලබාගන්නේ කොහොමද කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේවත් බලන්න. හරිද? රයිට්. ඉතින් ඔන්න ওই විදිහට මම ඔයාලට අදාළ විස්තර පැහැදිලි කරන්නම් වෙබ්සයිට් එකේ. ඉතින් මෙන්න මේ විදිහට ඩේලි ප්‍රොෆිට් බෝනස් එකකුත් මෙයාලා ලබා දෙනවා. ඉතින් ඒ කියන්නේ මෙම්බර් බෝනස් එකක් විදිහට ඔයාලා ඩේලි වෙබ්සයිට් එකේ වැඩ කරලා earn කරන මුදලට වලට බෝනස් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කියනවා නම් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ ඇක්ටිවිටි ඔප්ෂන් එක යටතේ තියෙන හැමදේම ඔයාලා එකින් එක බලා ගන්න. රයිට්. ඉතින් වෙබ්සයිට් එකේ මිනිමම් ඩිපොසිට් එක ගැන කතා කරොත් මිනිමම් ඩිපොසිට් එක USD 10, මිනිමම් විත්ඩ්‍රෝවල් එක USD 10. ඉතින් මම මේ වෙනකොටත් USD 100ක බැලන්ස් එකක් තියාගෙන තමයි වැඩ කරන්න යන්නේ. ඉතින් අද මම මේ ඩිපොසිට් කරපු බැලන්ස් එක ප්‍රොෆිට් කරලා ඩොලර් 10ද 20ද දාලා නැහැ. මම විත්ඩ්‍රෝ කරනවා. ඉතින් මම මෙහෙම බැක් කරනවා. බැක් වෙලා කොහොමද මේකට ඩිපොසිට් එකක් කරන්න කියලා දෙන්න. මෙන්න මෙතන ඩිපොසිට් අයිකන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන USD සිලෙක්ට් කරලා කන්ෆර්ම් දෙන්න. කන්ෆර්ම් දීලා නැවතත් මෙතන ඩිපොසිට් ක්ලික් කරන්න. ඊට පස්සේ USD TRC20 සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ ලබා දීලා තියෙන වලට ඇඩ්‍රස් එක කොපි කරගෙන ගිහලා ඔයාලට පුළුවන් ඕන මේක සෙන්ච් එකකින් වලට එකකින් ඩිපොසිට් කරන්න. රයිට්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් බැක් වෙන්න. බැක් වෙලා ඊළඟට ඔයාලා කරගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ ෆන්ඩ් එක මැනේජ් කරගන්න එක. ඉතින් මෙයාලගේ සිග්නල් ගෲප් එකට අපි ගිහලා බලමු කොහොමද ෆන්ඩ් එක මැනේජ් කරගන්නේ කියලා. ඉතින් මම දැන් ඉන්නේ මෙයාලගේ සිග්නල් channel එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම මෙයාලා සඳහන් කරලා තියෙනවා කොහොමද ඒ කියන්නේ මෙයාලා සිග්නල් ලබා දෙන country එක ටයිම් එකත් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් සහ මෙයාලා සිග්නල් ලබා දෙන red and green 1 minute එකට. එහෙන් පහළට ආවට පස්සේ තව ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි බලමු කොහොමද මේකේ අපේ ෆන්ඩ් එක මැනේජ් කරගන්න කියලා. ඉතින් 80 ස්ටේජ් ෆෝම් එක මෙයාලා තාම මෙතනට නම් දාලා නැහැ. ඉතින් මගේ ළඟ තියෙනවා මම ඔයාලට ඕනනම් දෙන්නම්. ඉතින් ඇත්තටම මෙයාලගේ ස්ටේජ් එකක් අවශ්‍ය නැහැ. ඔයාලා හිතන්නකෝ ඔයාලා ඩොලර් 10ක් 20ක් ඩිපොසිට් කරා නම් ඔයාලා ස්ටේජ් 10කට 15කට හදාගන්න ඒ කියන්නේ එච්චර යන්නේ නැහැ. ඒ ගානකට ඔයාලා හදාගන්න පළවෙනි එකෙන් ලොස් වුණොත් දෙවෙනි එකෙන් රිකවර් වෙන විදියට. ඔයාලා තුන්වෙනි ස්ටේජ් එකට ගියොත් පළවෙනි එකයි දෙවෙනි එකටයි දාපු ගානේ රිකවර් වෙන විදිහට තමයි තුන්වෙනි ස්ටේජ් එක ඔයාලා කැල් කරගන්න ඕනේ. හරිද? අන්න ඒ විදිහට කැල් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙයාලා සිග්නල් ලබා දෙනවා. ඉතින් 1 minute නේ දෙන්නේ red and green 1 minute දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම උදාහරණයක් විදිහට මම එකක් මෙහෙම සිලෙක්ට් කරගන්නම්. රයිට්.
මෙන්න මේ විදිහට මෙයාලා රෙඩිද කියලා අහනවා. ඊට පස්සේ මෙයාලා දෙනවා පීරියඩ් එක දීලා ඔයාලට එන්ටර් කරන්න ඕන ටයිම් එකත් එක්කම මෙතන ඩියුරේෂන් කියන්නේ සෝරි මෙතන මෙයාලා කියන්නේ ඊළඟට යන නම්බර් එක මෙතන දාලා තියෙනවා පීරියඩ් එක. ඉතින් මම ඒක කොහොමද බලාගන්නේ කියලා දෙන්න. මෙන්න මෙතන ගේම්ස් කියන ඔප්ෂන් එකට යන්න. ගේම්ස් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා මෙයාලා දැන් අපිට සිග්නල් දෙන්න මෙන්න මේ 1 minute නේ රෙඩ් ඇන්ඩ් ග්‍රීන් අන්න එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ඊළඟට යන්නේ 511 නේ. අන්න එක තමයි මේ අන්තිම අංකය තමයි මෙයාලා මේ දෙන්නේ. ඊට පස්සේ මෙයාලා දෙනවා රෙඩ් එකක් දාන්න කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන දැන් මම මේ යන එක නෙමෙයිනේ. සෝරි දැන් මේ යන ටයිම් එකට නෙමෙයි දැන් සිග්නල් දෙන්නේ. ඉතින් ඒ නිසා මම එක්සැම්පල් එකක් විදිහට කියලා දෙන්නම්. දැන් මෙතන 511 තියෙන්නේ. මෙයාලා සිග්නල් එකක් දුන්නොත් මෙන්න මේ විදිහට හිතන්නකෝ ඔන්න සිග්නල් එකක් දුන්නා ග්‍රීන් වලට කියලා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන ග්‍රීන් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා දැන් මම උදාහරණයක් විදිහට මම හිතනවා ඊළඟට රෙඩ් කලර් එකයි කියලා. ඉතින් ඒ නිසා මම මෙතන රෙඩ් කලර් එක දීලා මෙතන 0.5ක් වගේ දීලා කන්ෆර්ම් දෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ ටයිම් එක ඇතුළත මේක වින් කරනවද ඊළඟට එන මොකක්ද කලර් එක කියලා බලාගෙන ඉන්න එක. ඉතින් වින් කරොත් ඔයාලගේ බැලන්ස් එකට මෙතනට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලා ලොස් වුණොත් ඊළඟට මෙයාලා දෙන සිග්නල් එකට අපි දෙගුණ තුන්ගුණ කරලා අපේ පළවෙනි ලොස්ට් එකෙන් දෙවෙනි එක කවර් වෙන විදිහට ඊළඟ බෙට් එක අපි දාන්න ඕනි. රයිට් ඉතින් අපි බලමු මේකේ මම දාපු කලර් එක එයිද කියලා ඊළඟට. රයිට් ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති රෙඩ් කලර් එක තමයි ආවේ. ඔන්න මගේ ඩොලර් 100.975ක් ආවා. හරිද? ඉතින් මේක ඇත්තටම යාළුවගේ සිග්නල් වලට ඔයාලා ප්ලේ කරන්න අවශ්‍ය නැහැ. මම එක්සැම්පල් එකක් කිව්වේ. ඉතින් දැන් ඔයාලා හිතනවා කඩයක් ඕපන් කරාට පස්සේ ඔයාලට වාසි වෙන විදිහනේ කඩය ඕපන් කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ වෙබ්සයිට්. මෙයාලගේ වාසියට අනුව තමයි මෙයාලා සිග්නල් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා බුද්ධිමත් වෙන්න. එයාලගේ සිග්නල්ම අවශ්‍ය නැහැ. ඔයාලා මෙතන හිස්ටරි බලන්න. හිස්ටරි බලලා ඊළඟට එන කලර් එක ඔයාලා ගෙස්ට් කරලා ඔයාලගේම සිග්නල් කියන ඔයාලගේම ස්ටේජ් 5කට හදාගන්නකෝ. හදාගෙන ප්ලේ කරන්න. ඇත්තට මම මේ වගේ වෙබ්සයිට් වලින් එහෙම තමයි කරන්නේ. මම මෙයාලගේ සිග්නල් 7-5කට විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මම තව මෙතන කලර් එකක් සිලෙක්ට් කරනවා. මම ග්‍රීන් කලර් එක සිලෙක්ට් කරලා 0.5ක් දාලා එන්ටර් වෙන්න. අපි බලමු මේකෙත් රිසල්ට් එක කොහොම වෙයිද කියලා. දැන් ඔයාලට වෙනවා ඉතින් ඔන්න රෙඩ් කලර් එකනේ ආවේ. හරිද? දැන් ඔන්න රෙඩ් කලර් එක ආවේ. ඉතින් ඊළඟට මම හිතනවා මේකේ ග්‍රීන් කලර් එක යයි කියලා. ඉතින් ඊට කලින් දැන් අපි සිග්නල් ගෲප් එකට ආවොත් දැන් මෙන්න මේ විදිහට ඊළඟට දාලා තියෙනවා මෙයාලා දැන් තුන්වෙනි ස්ටේජ් එකට. හරිද? අපි දාපු බැලන්ස් එක දැන් මම ලොස් වුන නිසා මම දෙවෙනි ස්ටේජ් එකට යනවා. මම ඊළඟට ග්‍රීන් සිලෙක්ට් කරලා මෙතන ඩොලර් එකක් එන්ටර් කරනවා. එන්ටර් කරලා මෙතන කන්ෆර්ම් බටන් එක දෙනවා. හරිද? ඉතින් ඔන්න බැලන්ස් එක 99.775ක් වුණානේ. අපි බලමු මේකේ රිසල්ට් එක කොහොමද කියලා. රයිට්. දැන් ඔයාලට පේනවා ඇති ඔන්න මම ග්‍රීන් කලර් එක දැම්මේ. දැන් ආවෙත් රෙඩ් කලර් එක. දැන් මේ යන්නේ මගේ සිග්නල් වලට අනුව. හරිද? ඉතින් ඊළඟට අපි දැන් මගේ සිග්නල් වලට අනුව නම් ඔන්න මෙයාලගේ ඊට පස්සේ තුන්වෙනි ස්ටේජ් එකේ මෙයාලා වින් කරලා තියෙනවා. ඉතින් ආයෙත් එන්නේ පළවෙනි එක. ඒතර මම දැන් නැවතත් මම ග්‍රීන් කලර් එක තමයි අල්ලන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඊළඟට ග්‍රීන් කලර් එකයි කියලා. ඉතින් ඒ නිසා මම මෙතන ග්‍රීන් කලර් එක දාලා මම ඩොලර් 2ක් දෙනවා. මොකද මගේ ලොස් වුණ ගාන මම රිකවර් කරගන්න ඕනි. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ග්‍රීන් කලර් එක මගේ 101.375 දක්වා වැඩි වුණා. ඉතින් හරිම සිම්පල් දෙයක් නේ තියෙන්නේ. ඔන්න මම ලයිව්ම හැම විස්තරයක්ම ඔයාලත් එක්ක කතා කරා. අද ප්ලේ කරේත් මගේ සිග්නල් වලට අනුව. ඉතින් ඔන්න කැමතිට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ අද ඔයාලට මේ රිවිව් එක ගෙනාවා විතරයි. ඉදිරියේදී කොහොමද ප්‍රොෆිට් කරන්නේ? මට ටයිම් එක තිබුණොත් මම ප්ලේ කරන ටයිම් එකටම ඔයාලට සිග්නල් ලබා දෙන්න. ඉතින් දැන් අපේ බැලන්ස් එක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් ඕනම වොලට් එකකට එක්ස්චේන්ජ් එකකට. ඉතින් විත්ඩ්‍රෝ ක්ලික් කරනවා නම් මෙතන විත්ඩ්‍රෝ බටන් එක ක්ලික් කරලා මෙතනින් කන්ෆර්ම් දෙන්න. දීලා මුලින්ම ඔයාලා ෆන් පාස්වර්ඩ් එකක් හදාගන්න මෙතනදී ඉලක්කම් 6ක. දැන් ඔන්න ෆන් පාස්වර්ඩ් එක හදාගත්තනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් විත්ඩ්‍රෝ බටන් එක දෙන්න. ඊට පස්සේ මෙතන TRC20 සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා ප්ලස් මාක් එක දීලා ඔයාලා විත්ඩ්‍රෝ ගන්න ඕනෑම වොලට් එකක එක්ස්චේන්ජ් එක TRC20 වලට ඇඩ්‍රස් එකයි රීමාක් එක විදියට ඔයාලට Binance කියලා හරි Trust Wallet කියලා හරි අදාළ නේම් එකයි ඔයාලට ලබා දුන්න ෆන් පාස්වර්ඩ් එකයි මෙතන ලබා දෙන්න. ඉතින් ඔන්න මගේ වලට ඇඩ්‍රස් එකත් මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඇඩ් කරගත්ත වලට ඇඩ්‍රස් එක මම සිලෙක්ට් කරලා දීලා මෙහෙම ඕල් බැලන්ස් එක දීලා ඔන්න 0.5ක ෆී එකක් කැපෙනවා. ඉතින් මම මෙතන ෆන් පාස්වර්ඩ් එක ලබා දෙනවා. රයිට් ෆන් පාස්වර්ඩ් එකත් ලබා දීලා මම මෙතන විත්ඩ්‍රෝ බටන් එක දෙනවා. ඔන්න සක්සස් කියලා වැටුණා. හරිද? ඉතින් ඔන්න විත්ඩ්‍රෝ අපි දැන් විත්ඩ්‍රෝ කරපු එක මෙන්න මෙතන හිස්ටරි වලට ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. තාම විත්ඩ්‍රෝ එක ඇවිත් නැහැ. අපි බලමු කොච්චර රැකින් අපේ වොලට් එකට එනවද කියලා. මගේ අනිත් ඩිවයිස් එකට තමයි මම විත්ඩ්‍රෝ කරේ.
ඉතින් මම ඔයාලට ඒකේ ස්ක්‍රීන්‌ෂොට් එකක් හරි අරගෙන පෙන්නන්නම්. ඉතින් ඊට අමතරව දැන් මෙතන තියෙනවා ඉන්විටේෂන් කියලා. මෙතන තියෙනවා ඔයාලගේ රෙෆර් ලින්ක් එක කෝඩ් එක. ඉතින් යාළුවෝ අතර ෂෙයා කරද්දී මතක තියාගන්න මම ඔයාලට කියලා දුන්න විදිහටම මේ වෙබ්සයිට් එකේ තියෙන රිස්ක් එක සහ ෆන්ඩ් මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් කියලා දෙන්න. ඉතින් එයාලටත් කියන්න මෙයාලගේ සිග්නල් විශ්වාස කරන්න නැතුව ඔයාලගේ සිග්නල් වලට ප්ලේ කරන්න ප්‍රශ්නයක් නෑ. අලුත් වෙබ්සයිට් එකක් ගේමක් ගහගන්න පුළුවන්. අපි බලමු එහෙනම් විත්ඩ්‍රෝවල් එක ඇවිද්ද කියලා. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් විත්ඩ්‍රෝවල් එක ඇවිත් තියෙනවා. හරියට 0.5ක බැලන්ස් එකක් කපාගෙන $100.875ක් ඇවිත් තියෙනවා. ඕන ටයිම් එකයි ඔක්කොම හරියටම බලන්න. එහෙනම් අපි යමු නැවතත් වෙබ්සයිට් එකට. ඉතින් ඔන්න වෙබ්සයිට් එකේ ස්වභාවය A to Z මම ඔයාලත් එක්ක කතා කරා. මගේ කිසිම බලකිරීමක් නැහැ. කැමති අයට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට වැඩ කරගෙන යනවා ඉස්සරහට වෙබ්සයිට් එකේ. ඉදිරි තවත් අලුත් වීඩියෝ අරගෙන එන්නම්. ට්‍රික්ස් එහෙම හම්බුනොත් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් වැඩි අවසන් කරන්න ඔයාලට සුබම සුබ දවසක්.